ජෙසුපීටයි ඔබ සියලු දෙනාටම අද දවස ආශිර්වාදමත් කර ගැනීමට ඔබත් මෙම යාඥාවට එකතු වන්න. ඉතින් මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරයනි, අද දවස ඔබ ආරම්භ කරන්නේ බලාපොරොත්තු සුන්ව සිතකින්ද? එහෙමත් නැතිනම් ඔබ අභියෝග රසක් මැද අද දවස ආරම්භ කරනවාද? අද දවසේදී දෙවියන් වහන්සේගේ වචනය තුලින් දෙවියන් වහන්සේ අපිට පවසන්නේ බය නොවන්න, මක්නිසාද මම නුඹ සමග සිටිමි කියා. අපි යෙසායා පොතේ 41 වෙනි පරිච්ඡේදයේ 10 වෙනි පදය තුල දෙවියන් වහන්සේ පවසනවා බය නොවන්න, මක්නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගනින්න, මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි. එසේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් නුඹ උස්සලන්නෙමි. ඉතින් මා ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, මේ දේ වචනය අද ඔබේ ජීවිතයට ලෝකය ඔබට බැහැයි කියනකොට දෙවියන් වහන්සේ පවසනවා ඔබට පුළුවන් කියලා. සමහරක් විට ඔබ ප්‍රශ්න මැදක සිටින්නා වූ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් මේ ස්ථානය තුල කතා කරනවා යෙසායා 41:10 දී දෙවියන් වහන්සේ කියනවා බය වෙන්න එපා, බය නොවන්න, මක්නිසාද මම නුඹ සමග සිටිමි. ඇයි ඔබ බය විය යුතු නැත්තේ? ඒකට හේතුව මේ විශ්වයම වූ සර්ව බලධාරී දෙවියන් වහන්සේ ඔබත් සමග සිටිනවා. ඒ වගේම කියනවා තැති ගන්නත් එපා, තැති නොගනින්න. මක්නිසාද මම නුඹේ දෙවියන් වහන්සේය. මම නුඹ ශක්තිමත් කරලා නුඹට උපකාර කරන්න යනවා. එසේම මාගේ ධර්මිෂ්ඨකම නැමැති දකුණතින් මම නුඹ උස්සලන්නෙමි කියලා දෙවියන් වහන්සේ ඔබට පවසනවා. ඉතින් ඔබ පීඩා විඳින්නා වූ ඔබගේ ප්‍රශ්නය, වේදනාව, එහෙම නැත්නම් රෝගය නිසා ඔබ පීඩා විඳින කෙනෙක් වෙන්න පුළුවන්. අද දවසේදී මම යාච්ඡා කරන මේ මොහොතේදී සර්ව බලධාරී දෙවි පියාණනි, මේ යාච්ඡා වසන්නා වූ මේ සහෝදරයා, මේ සහෝදරිය, මේ දරුවා ඔබට බාර කරනවා. මගේ ප්‍රේමවන්ත දෙවි පියාණනි, ඔවුන් පීඩා විඳින්නා වූ ප්‍රශ්නය, ගැටලුව ඒ දේ ඔබට බාර කරනවා. ස්වාමිනී, ඔබ වහන්සේ මෙයාට ආශිර්වාද කරනවා. ජේසුස් වහන්සේගේ නාමයෙන් මම යාඥා කරනවා මේ මොහොතේදී ඔබගේ කරුණාව, ඔබගේ සමාදානය මේ දරුවන්ගේ ජීවිත මැද නිදහස් වන පිණිස මේ යාඥාව කරන්නව මේ සහෝදරයා, මේ යාඥාව කර අසන්නව මේ සහෝදරයා සහෝදරිය, මේ සියලු දෙනා වහන්සේට බාර කරනවා. ශුද්ධාත්මයන් වහන්සේ ඔබ වහන්සේ ඔවුන්ට මඟ පෙන්වම යනවා. මගේ දෙවි පියාණනි, ඔබ වහන්සේ ඔවුන් සමග සිටගත් මැනව. පියාණනි, මේ මොහොතේදී මම ඔව්ව බාර කරනවා ජේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ඉතින් ඔබ මේ යාච්ඡාව ඔබට ආශිර්වාදයක් වුණා නම් ඔබ අන් අයත් සමගත් මේ පණිවිඩය බෙදා ගන්න. ඒ වගේම ඔබගේ යාච්ඡා ඉල්ලීම් තිබේ නම් එය ඔබ කමෙන්ට්ස් කරන්න පුළුවන්. ඔබගේ යාච්ඡා ඉල්ලීම් වෙනුවෙන් මම යාච්ඡා කරනවා. ඒ වගේම අපගේ දිනපතා උදෑසන දේවචන අසන්ට මෙම නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ජෙසුපීටයි.